සුබ දවසක් මගේ channel එක හා සම්බන්ධ වෙන සියලුම දෙනාට මම අද ඔයාලට කියන්න යන්නේ දැනට ලංකාවේ බැංක්ස් අතර තියෙන ස්පෙෂල් සේවිංස් account එකක් ගැන. මේකේ ස්පෙෂල් ප්‍රතිලාභයක් තියෙනවා. ඒක මම ඔයාලට වීඩියෝ එක අවසානයේදී ඉන්ෆෝම් කරන්නම්. ඇත්තට මේ account එක තියෙන්නේ කමර්ෂියල් පෑන් ඒෂියා බැංකුවෙන් ස්පෙෂලිම ලේඩිස්ලා බේස් කරගෙන තමයි මේ account එක යාලා ඔෆර් කරලා තියෙන්නේ. මේ account එකේ නම තමා ඈ කියන නමින් තමයි මෙයාලා මේ account එක ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්නේ. මේ account එකේ ස්පෙෂල් ෆීචර් එකක් තියෙනවා. අපි ඒක ඩිස්කස් කරමු අද. මේ account එකේ ස්පෙෂල් ෆීචර්ස් ගැන කියනවා නම් මෙයාලා කියනවා account එක open කරන්න පුළුවන් තනි පුද්ගලයෙක් නමට හරි නැත්නම් joint account එකක් විදියට. හරි එහෙම නැත්නම් woman කෙනෙක් සම්බන්ධ වෙන business account එකක් විදියට open කරන්න පුළුවන් කියලා කියනවා. LKR account සහ USD වලින් open කරන්න පුළුවන්කම පුළුවන්. ඊට අමතරව රුපියල් වලින් open කරනවා රුපියල් 1000ක් initial deposit එක විදියට දාන්න ඕන කියලා කියනවා. USD account එකක් විදියට open කරනවා නම් USD 25ක් initial balance එක විදියට දාන්න කියලා. ඊට අමතරව current account එකක් විදියට open කරනවා නම් රුපියල් 15000ක් initial deposit එක විදියට ගන්න කියලා. ඊට පස්සේ interest එක daily basis calculate වෙලා මාසෙ අන්තිමේදී credit වෙන විදියට තමයි කියන්නේ. මම කිව්වා මේකේ special feature එකක් තියෙනවා කියලා. ඒක තමයි මේ reimbursement of withholding tax charge on the account on interest. මෙන්න මේක මම දැකලා දැනට බැංකුව අතර තියෙන account වල හොඳ feature එකක්. මොකද දැන් අලුත් government with regulation එක අනුව ලක්ෂ 18ට වඩා ආදායමක් උපයනවා නම් අනිවාර්යයෙන්ම වාගේ withholding tax එක 10%ක් කැපිලා යනවා government එකට වාගේ interest එක. හැබැයි මෙයාලා මෙතන අවස්ථාවක් ලබා දීලා තියෙනවා එතකොට අනිවාර්යයෙන්ම වාගේ normal savings account එකක් දැනට පවත්වාගෙන යනවා නම් බැංකුවක වාගෙන් අනිවාර්යයෙන්ම හැම මාසෙම interest එකෙන් 10%ක් withholding tax එකක් විදිහට කැපිලා යනවා. එතකොට ඒක ඔයාට withholding tax එකක් විදිහට කැපිලා යන්නේ නැති වෙන්න ඕන self declaration form එකක් දෙන්න පුළුවන්. හැබැයි ඒත් ඔයාට ආදායම ලක්ෂ 18ට වඩා අඩු නම් විතරයි. හැබැයි මෙතනදී මෙයාලා මේ අවස්ථාව ලබා දීලා තියෙනවා withholding tax එක කැපිලා ගියත් ඒක ඔයාට reimbursement එකක් විදිහට ආයෙවාගේ account එකට ගන්න පුළුවන්. මම හිතන්නේ ඒක දැනට හොඳ feature එකක් මේ savings women's ලාට තියෙන savings accounts වල. මොකද withholding tax එක වගේ කැපිලා ගියත් ඒ කියන්නේ ලක්ෂ 18ට වඩා ආදායමක් ලබන කෙනෙක් වුණත් withholding tax cap එක කැපෙන එකේ refund එකක් විදියට ගන්න පුළුවන්. මේකේ මෙයාලා මේවා කළා නැහැ. කොච්චරක්ද මොකක් හරි threshold එකක් තියනවාද කියලා වැඩිපුර ගන්න පුළුවන් ප්‍රමාණයක් මෙයාලාගේ ඉන්ෆෝම් කරපු විදියට නම් මෙයාලා any amount withholding tax එක කැපිලා ගියේ රුපියල් 100ක් නම් ඒ රුපියල් 100ම ඔයාගේ account එකට refund එකක් විදියට දෙනවා. ඊට අමතරව මෙයාලගේ තව feature එකක් තියෙනවා. free minor account එකක් open කරලා දෙනවා රුපියල් 500ක initial deposit එකක් එක්ක. ඊට අමතරව Visa branded international debit card එකක් ගන්න පුළුවන්. ඊට අමතරව seasonal discounts ගන්න පුළුවන් debit card එකට. ඊට අමතරව personal loan, housing loan, leasing facilities. ඊට අමතරව electric vehicles වලට leasing facilities normal rate එකට 0.5ක් ස්ටෑන්ඩඩ් රේට් එකට වඩා අඩුවෙන් යාලා දෙනවා කියලා තියෙනවා. ඊට අමතරව මේක solar lanes for housing and leasing purpose and 0.75ක් normal rate එකට වඩා අඩුවෙන් offer කරනවා කියලා දාලා තියෙනවා. ඊට අමතරව low interest on the gold pawning. ඒ කියන්නේ pawning මොනවා හරි කරනවා නම් concession interest rates වලට කරනවා කියලා තියෙනවා. ඊට අමතරව Pan Asia Banking internet banking facility එක registration fee එක ගන්න first year annual fee එක waive off කරලා තියෙනවා. ඊට අමතරව documentation charge එක 50% වලින් off කරලා තියෙනවා leasing facilities and personal loan වල. ඊට අමතරව Pan Asia Bank එකේ credit card එක ගන්නවා නම් credit card එක first year joining fee එක first year annual fee එක waive off කරලා තියෙනවා. ඊට අමතරව මේකේ අපි interest rate එක කීයද කියලා බැලුවොත් එහෙම මෙයාලගේ normal USD savings account එකේ 2.75ක් හම් වෙනවා. මේක මම ඊට අමතරව ඔයාලගේ savings account එකේ normal rupee savings account එකේ රුපියල් 1000ට වඩා above තිබ්බොත් 3.2.5ක් හම් වෙනවා. සාමාන්‍යයෙන් මේක
හොඳ ඉන්ට්‍රස්ට් රේට් එකක් දැනට ලංකාවේ තියෙන බැංක්ස් සේවිංස් ඩිපොසිට් අතරේ ගත්තොත් හොඳ ඉන්ට්‍රස්ට් රේට් එකක් කියලා කියන්න පුළුවන්. ඊට අමතරව මේ account එකේ ෆීස් උත් අපි බලමු මොනවද තියෙන්නේ කියලා. මං හිතනවා ඔයාලට දෙනවත් බා කම්බෙන් නැති මේ ස්පෙෂල් ප්‍රොඩක්ට් එක ගැන. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම ලේඩි කෙනෙක් නම් try කරලා බලන්න. මොකද මේ දවස්වල withholding tax එක ගොඩක් කට්ටියට කැපෙන එක සම්බන්ධයෙන් ලොකු මේකක් තියෙනවා මේ withholding tax එක කපන්න නැතුව වෙන විදියට කියලා. ඉතින් මේ වගේ account එක try කරලා බැලුවොත් මම හිතන්නේ ඔයාලට සෑහෙන ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ආරාධනා කරනවා account එක හා සම්බන්ධ වෙලා ඉන්න. අපි මේ වගේ තව ස්පෙෂල් product features මොනවා හරි තියනවා නම් ඔයාලට අරන් එන්න.